පරික්ෂණය කරන්න. ඉතින් අපි තාම ඉන්නේ මේ කැලේට ඇතුළේට දැන මේ පේන ඇතිනේ කැලේ. යන්න තැනක් නැහැ. ඉතින් එහෙනම් මේ අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා මේ කැලේ ගැන විස්තර පොඩ කතා කරමු. එහෙනම් අපි කැලේ ඇතුළට යමු. ඉතින් guys මේ අපි තව පොඩ්ඩක් කැලේ ඇතුළට ආවා. ඔයාලට පේනවා ඇති මේ පේනවද දන්නේ නැහැ. අර පල්ලට තියෙන්නේ මේ කැලේ. එහෙනම් අපි තව පොඩ්ඩක් ඇතුළට යමු. guys අපි කැලේ මැද්දට ආවා මේ ඉතින් මේ දැන් කැලේ මැද හරි ඉන්නේ මේ. ඉතින් සංදීප මේ අපි විහිංග තමයි මේ කැලේ ගැන දන්නේ. මාත් ආවේ අදමයි මේ මෙයාලා ගමේ මේක. ඉතින් මේ guys සංදීප කියන්න මේ කැලේ ගැන ගමේ මිනිස්සු මොනවද කතා වෙන්නේ? මේ කැලේ බං මිනිස්සු ආවේ ගිය අවුරුදු දෙකකට කලින් ඊට පස්සේ නම් කවුරුත් එන්නේ නැහැ මේ කැලේ පැත්තට. මේ කැලේ නම ඇහෙනකොට මිනිස්සු හරි බයයි. ඇයි මිනිස්සුනේ නවත්තන්නේ? මේ කැලේ මැද්දේ අමුතු සද්ද ඇහෙනවා. පන්දමක් අතින් ගත්ත අමුතු මිනිස්සෙක් ඉන්නා මේ කැලේට ආව ගිය හැමෝම වගේ එක දැකලා තිබ්බා. මේ දැන් කවුරුත් මේ කැලේට එන්නේ නැහැ. මම මේ කැලේට ආවේ නැහැ. උඹ එක්ක අද තමයි ආවේ. නෑ නේ උඹ ඇවිල්ලා හිටින්නේ. උඹට ඇහුණනේ? ඇහුණා. මොකද්ද? මං කිව්වනේ මේ කැලේ අමුතු සද්ද තියෙනවා කියලා. හරි එහෙනම් සතෙක් දුවන්නේ නැති. කැලේ ගැන විස්තර මම සංදීපකින් අහන ගමන් ඉන්නකොට අපිට අපේ ළඟින්ම හරිම අමුතු විදිහේ සද්දයක් ඇහෙනවා. අපි ඒක වැඩි ගණන් නොකරන ඒ ගැන දිගටම කතා කරගෙන යනවා. උඹ මේක ලොකු කැලේ යන්නේ සත්තු ඉන්නවනේ. ඒක සතෙක් වෙන්න ජවුලන්නේ. ආයෙන්නේ බා. ඇහුණා අපෝ මේ පැත්තෙන් එන්නේ යමන් බලන්න. අපිට ඒ සද්දේ නැවතත් එහෙනම් එකම කලබල වෙච්ච අපි දෙන්න මේ සද්දේ ඇහුණු පැත්තට දුවගෙන යනවා. මේ hello guys අපි ආවර සද්දේ අඩෝ මේක කොහොම හරි උඩ දාගෙන යමන්. අපි දැන් අද ආවේ ගියේ බං. කෙලින්ම මේ වැඩේ ඉවර කරලා කවුද මුන් කියලා බලන්න යන්න ඕනේ. ඔබ කිව්වට යකෙක්ව ගහුවොත් එහෙම මොකද කරන්න ගියාම? බය වෙන්න එපා. අපි දෙන්නම ඉන්නවනේ අනිවාර්යෙන්. මේ වෙච්ච සිදුවීමට සංදීප ගොඩක් බය වෙලා තමයි හිටියේ. ඉතින් මේත් එක්කම මට මේ කැලේ ඉක්මනටම එළියට යන් කියලා කිව්වත් මම මූව තියාගන්න අපි එක තැනක පොඩ්ඩක් නැවතිලා ඉඳලා ආයෙත් ගමන පටන් ගමු කියලා අපි දෙන්න තැනක් තීරණය කරා. අපි එතන පොඩ්ඩක් ඉඳලා ආයෙත් ගමන පටන් ගන්න තීරණය කරා. මේ හරිය නැතුනම ප්‍රේෂන් බලන් ඔය තිබ්බනේ එළිය තියෙන තැන. මේ මේ හරිය හොඳයිනේ. තියෙනවා. ආයෙ හරි උඹා. හරි. හරි මේ හරිය. බලන්න සතුටුයි ඇතිය. මේක තමයි. මේ හරිය මේ හරිය. මේ ගිනාවේ ගනින්න මොනවද බං දිනාව ගිනාවේ? බලන්න මං ගිනාවේ මතක ගන්න. මං ගිනාව ගන්න. ගන්න එම්මන්ට ඔච්ච. ස්නැක් නේ බං මේක කවුරුත් කන්නේ බං මේ හෝල් මන් දැකලා. ඊ කමන්නේ නෑකෝ. ඉතින් guys මේ අපි වෙන මොනවද ගිනාවේ නෑ මේ ස්නැක්ස් පැකට් ටිකක් තමයි අරන් ආයි. වර්ග තුනකින් ගෙනාවේ. ඉතින් guys මට අරක දීපන්. හරි මට මේක ආනේ මේක ටිකක් පස්සේ මම පිහියකුත් ගෙනාවා ගැම්මට කන්න දින දියා අලේ අපි මේක කඩලා මෙතෙන්ටලා පොඩි ඇලට්ටියක් දාමු. තා සුට්ට රෑ වෙනකන් හරිද? රෑ වෙනකන් සුට්ට හරිද guys? මේ අපි රෑ වෙනකන් කන්න එපා මට ගියා යකෝ. මේ අපි රෑ වෙනකන් මේක රහයි ගන්න නේද? මේක රහ යවුලන්නේ. අපි මේක රහයි බා. පිට්කො කන්න බිකම්. ආයේ ගුණ. අතන මේක රහයි guys. මේ
ඉතින් guys ඇත්තට මේ මූ කන්නේ රහ නැතිලා. මුදුව කතාව ඇත්තට කියලා බලන්න තමයි ඉතින් මේ බොක් කන්නේ ගියා. අල්ලන්න ජුට්ටකින් මේ අපි පොඩ්ඩක් මෙතෙන්ට ඉඳලා අපි යන් එනවා වීඩියෝ ගන්න. එහෙම මේ රද්ද බද්ද ඇහෙනව නේ බා. හරි guys මේ අපි කාලි ඉවරයි මේ. ඉතින් අපි තව විනාඩි කාලක් විතර ඉඳලා විනාඩි 15ක් විතර මෙතෙන්ටලා ඉඳලා මේ අපි ඊට පස්සේ යන් කොයි මම බලන්න. ඔය කැලේ පොඩ මැද්දට යන්. නැත්නම් මේ හරි ඉඳලා වැඩක් නැහැ මේ. ඇත්තට මේ හරි කිසි ආතල්යක් නැහැ. සද්දයක් නැහැ මම. සද්ද විතරයි ඉස්සල්ලා අර අද්භූත මනුස්සයව හම්බුන්නේ නැහැ තාම. මේ උඹ බලහම ට්‍රයිපොඩ් එක ලයිට් එක ඔෆ් කරලා මේ හරි කරුවල ඔන්න බලන්න යනෝනේ. ඔෆ් කරන්න. යා guys මේ කිසිම එලියක් නැහැ මෙතෙන්. ඔව් මේ පට්ට කරුවලයි ට්‍රයිපොඩ් එක ලයිට් එක ඔෆ් කරනවා. පට්ටම කරුවල තියෙන බයිට් බෑ. මේ ආය අපි යමු කැම්පින් එකක් ගන්න. මේ මල ගැලේ මරු අවුලක් නැහැ. අද දවස් ඉවරුනාට පස්සේ ඒක සලකලා බලමු. ඔව් මේ හරි guys එහෙනම් අපි මේ තව පොඩ්ඩක් ඉඳලා අපි දෙන්න පොඩ්ඩක් මෙතෙන්ට වෙලා නිදහසේ ඉඳලා ආයෙත් යනවයි කියලා හිතාගත්තා. මේ සම්දීපය කොහාට හරි ගිහිල්ලා මේ විහිංගියා මට හිතෙන විදිහට මේ මොන හරි ගිනිමෙරක්වත් ගහන්න මොන හරි ගේන්න කියලාද දන්නේ නැහැ මේ විහිංග අපි පොඩක් ඔයලා බලමු යන් මේ අපි යන් මේ guys මේ සන්දීපය කොහාට හරි ගිහිල්ලා මේ එතන මේ පේනවාද මේ බා පේනවාද මේ බෑග් එක ඇදලා දාලා guys මේ උගේ සිරප්පු දෙකයි මේ උගේ දෙක තමයි guys මේ මට හිතෙන විදිහට අර පැත්තට ගිහිල්ලා මේ අරු මෙතන මේ පුරයක් ගිහිල්ලා වගේ guys විහඟ guys මේ මොකද පේන්නෙත් නෑ guys මේ ඇත්තටම මට බයයි guys මේ ලොකු මට නම් ඇත්තටම මේ දැන් නම් අවුල් මං තනියෙන් ඉන්නේ guys විහඟ කොහෙද ගියාද විහඟ කොහෙද බං ගියේ වරෙන් මං අඩෝ වරෙන් බං මට බයයි ඕයි මේ වරෙන් අපි හිටපු තැන හරිම අමුතු විදිහට කවුරු හරි ඇදලා දාලා වගේ බිම හැඩි වෙලා තිබුණා. ඉතින් මේකට මමත් ගොඩක්ම බය වෙලා මම සන්දීපව ඉක්මනින්ම හොයා ගන්නවා කියලා ඉක්මනටම කැලේ ඇතුළට යන්න හිතුවා. විහඟ දෝ වරෙන් බං මට බයයි සන්දීප විහඟ විහඟ කෑ වරෙන් මං කොහෙද හිටියේ මොකේ කයින ඉතින් මම මෙහෙම යනවත් එක්කම
දැක්කා සංදීප ගහක් ළඟ වැටිලා ඉන්නවා. ඉතින් මං එයා ළඟට ගියත් එයාගේ පිටිපස්සෙන් හරි අමුතු විදිහේ මූණක් මට දකින්න හම්බුණා. ඉතින් මේත් එක්කම මම සංදීපවත් නැගිට්ටවගෙන අපි දෙන්නම ආයි හැරිලවත් බලන්න නැති වෙන්න කැලේ එළියට දුවගෙන ගියා.